ඔන්න ඉතින් අද vlog එක ටිකක් හරියම වෙනස් vlog එකක්. මොකද කියනවා නම් මේක අපේ කැම්පස් එකේ තිබ්බ වෙනස්ම විදිහේ ඉවෙන්ට් එකක්. මේක මෙලඩි මන්ච් එක. ඒ කියන්නේ ෆුඩ් ෆෙස්ටිවල් එකක් යාළුවනේ. ඉතින් vlog එකත් එක දිගටම ඉන්න. මේකේ මොනවාද තිබ්බේ, අපි මොනවාද කෑවේ, අපිට මොනවාද තිබ්බේ කරන්න, එක එක ෆුඩ් ස්ටෝල් ගොඩක් තිබ්බා. එහෙනම් අපි හිමීට යන්කෝ බලන්න ෆුඩ් ස්ටෝල් වල මොනවද කන්න තියෙන්නේ කියලා. වැඩි නේද ගණන් යන. ඉතින් තාම කට්ටිය ස්ටෝල් ටික හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අවුරුද්දකට සැරයක් අපි මේක කැම්පස් එකේ තියෙනවා. ඉතින් එක එක වර්ගයේ කෑම ගොඩාක් මෙතනින් අපිට කන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පේන්නේ අපේ ස්ටෝල් එක ළමයි. අපේගේ ගොඩක් කැම ජාති තිබ්බා. මම පෙන්නන්නම්කෝ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ කුල්ෆි අයිස්ක්‍රීම්, මෙතන තියෙනවා අයිස් කොක් එකක්, හොට් ඩොග් තියෙනවා. ඔන්න මේ හරියේ පොප්කෝර්න් තියෙනවා. තව බලමු. ඔන්න මෙතන කෝන් තියෙනවා. ඔන්න ස්පයිසි එකට හදපු බඩේරිඟු ඔන්න මේ විදිහට තියෙනවා. ඔන්න මෙතන තියෙන්නේ මොකද කඩවල. මම හිතන්නේ කඩල වෙන්න ඇති. අච්චාරු තියෙනවා. ඔන්න මේ විදිහට ගොඩක් කෑම අපේ ස්ටෝල් එකේ තිබ්බා. මේ තියෙන තවත් ස්ටෝල් එකක්. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඉඟුරු රසට තේ තියෙනවා, රොටි තියෙනවා, ප්ලේන් ටී තියෙනවා, කොත්තු තියෙනවා. ඔන්න ඉතින් දැන් ස්ටෝල් ටික පටන්ගෙන තියෙන්නේ මං හිතන විදිහට. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඉතින් මේවා පිළිගන්නනකොට ලස්සනට පිළිවෙලට පිරිසිදුර තියෙන්නත් එපේ. ඉතින් අපේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා. ළමයි මේක පටන් ගත්තා විතරයි. ස්ටෝල් වල ඇඟිල්ලක් ගන්නවත් ඉඩක් නැහැ. බලන්නකො සෙනග. අපිට හරිම අමාරුවෙන් මෙන්න මේ තැනකට ආව මොන හරි කන්න. මෙතන මං හිතන්නේ අපි ගත්තේ කොත්තු 150යි. ලස්සනට සර්ව් කරලා තිබ්බ ළමයි උඩින් අර සෝස් එහෙම දාලා සෙනගත් එක හරිම අමාරුවෙන් තමයි මේවා ගත්තේ. ළමයි කොත්තු එකේ රිවිව් එකක් දෙන්න විදියක් නැහැ. ළමයි පට්ට සෙනග කොහෙන්වත් වීඩියෝ එකක්වත් ගන්න වෙන්නේ නැහැ. හැබැයි රසයි කොත්තුව.
ඔන්න ඊට පස්සේ අපි ආවේ රොටි. මෙතනින් මම හිතන්නේ අපි රොටි තමා ගත්තේ. හරිම රස සැරම සැර කට්ට සම්බල ගත්ත එක තමයි මේ රොටි කෑවේ. ඒ වෙලාවට මරු ඒ වගේ මේ ෆ්‍රී හම්බුණා අපිට ප්ලේන් ටිකක් ඉගුරු එහෙම දාලා හරිම රසයි. රොටියත් එක්ක නම් මරු ඒක. ඉතින් හොට් ඩොග් එහෙමත් තිබ්බ ළමයි අපේ ස්ටෝල් එකේ. ඉතින් මේ දැන් අපි ඒව කන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට ලස්සනට ස්ටෝල් සරසලා තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් කඩල කෑවා, කෝක් එකක් දීලා ඊට පස්සේ ඉතින් අපේ ස්ටෝල් එකේ තිබ්බා පොප්කෝර්න්. මම හරිම ආසයි පොප්කෝර්න් කන්න. මේකත් මාරම රසයි ළමයි. පැණි රස එකත් රසයි, ස්පයිසි විදිහට තිබ්බා. ඊට පස්සේ ඉතින් හැමෝම එකතු වෙලා මෙන්න මේ විදිහට ලස්සනට සින්දුවක් එහෙම කියලා තමයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ලොග්ඉත් ගයියා. අනිවාර්යෙන් මව subscribe කරලා තියාගන්න. ඉස්සරහට වීඩියෝස් ගොඩක් මම අරගෙන එනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.